අදත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඔබ සියලුම දෙනාට. දැනටමත් දන්නවා ඇති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියක් සහ තරඟ තුනකින් යුත් T20 තරඟාවලියක් සඳහා සහභාගී වීම සඳහා එංගලන්ත කණ්ඩායම පසුගිය ජනවාරි 19 වෙනිදා මෙරටට ළඟා වුණු බව. අවසන් වරට එංගලන්තය ශ්‍රී ලංකාවේ තරඟාවලියකට පැමිණියේ වසර 8කට පෙරය. ඒ 2018දී අන්තිම වතාවට එංගලන්තයට එරෙහිව තරඟාවලියක් ජයග්‍රහණය කරනු ලැබුවේ වසර 12කට පෙරය. ඒ 2014දීය. තරඟ 7කින් යුතු එම තරඟාවලිය 5ට 2ක් ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරන ලද දෙරට අතර පළමු එක්දින තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2:30ට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා වන ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ. මේ තරඟාවලියට දක්ෂතා අතර නොසිටි මහිත් තීක්ෂණද නම් වී සිටීම විශේෂත්වයක්. තවද කලකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය සිල්වාද මෙම සංචිතයට එක් වී තිබේ. කොහොම නමුත් එංගලන්තයට එරෙහිව නම් වූ ශ්‍රී ලංකා සංචිතය මෙසේ. එම සංචිතය වන්නේ නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජානිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, ජෙෆ්රි වන්ඩෙසේ, මහීෂ් තීක්ෂණ, මිලාන් රත්නායක, අසිත ෆර්නාන්ඩු, ප්‍රමෝද් මදුෂාන් සහ ඒෂාන් මාලිංගය. ක්‍රිකට් ක්‍රීඩාවේ මොහොතින් මොහොත යාවත්කාලින වන ක්‍රීඩා තොරතුරු ලද සැනින් දැන ගැනීමට අප හා එක්වන්න.